හෙලෝ කියන්නේ. හෙලෝ. අපි ඉතින් අඳුරනවද නම් දන්නේ මෙයාව නම් අඳුරනව ඇති කියලා හිතනවා. මේ ඉන්නේ ශහීන් ප්‍රේමරත්න, මම භාග්‍යා සේනානායක. ඉතින් ඔයාලා හොයනවා ඇති කොහොම මේ හේලිතුන් ලක්දි කතන්දරයක් ගෙනාවෙත් නෑ, අපිට කතන්දරයක් බලන්නත් නෑ, කටහඬක් අහන්නත් නෑ කියලා. ඉතින් අපි අද ආවේ හරි අමුතු ලස්සන අත්දැකීමක් අපිට හම්බෙච්ච දෙයක් ගැන ඔයාලට කියන්න. ඒත් එක්කම අපේ මේ පරක්කුව ගැන හේතුව, එතකොට ඔයාලට කතන්දරයක් ගේන්න බැරි වුණේ ඇයි කියන හේතුව කියන්න. මේ ටිකේ ශහීලි බබාට ගොඩාක් වැඩ. එයාගේ කොන්සර්ට්, එයාගේ එක්සෑම්ස්, ඔය වගේ ලොකු වැඩ ගොඩක් අපිට තිබුණා. ඉතින් ඒ හින්දා අපිට ළඟදී කතන්දරයක් ඇත්තටම හදාගන්න හම්බුනේ නැහැ. ඔයාලා දන්නව ඇතිනේ අපි කතන්දර හදන්නේ ෆෝන් එකෙන්නේ. චූටිම චූටි ෆෝන් එකකින් තමයි ඔයාලා බලන මේ ලස්සන කතන්දර හැදෙන්නේ. ඉතින් අපේ ෆෝන් එක අපේ සියලුම ප්‍රොජෙක්ට් තිබුණ ෆෝන් එක නැති වුණා. ඉතින් අපිට ආය අලුත් ෆෝන් එකක් අරගෙන ඊළඟ ටික කොහොම මුලින්ම කරගන්න සිද්ධ වුණා. ඒක තමයි ලොකුම හේතුව. ඒකෙන් පස්සේ මෙයාගේ වැඩ ටික හින්දා තමයි අපිට ඔයාලට ලස්සන කතන්දර අරන් එන්න බැරි වුණේ. ඉතින් ඒ ගැන කියලා තමයි අපිට මේ වීඩියෝ එක කරන්න ඕන උනේ. ඒක එක හේතුවක්. ලස්සනම සිදුවීම තමයි Facebook, YouTube ඉන්න හැමෝටම බලන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපේ YouTube එකේ වෙච්ච චූටි ප්‍රශ්නයක් ගැන සහ ඒත් එක්ක බඳුන හරි ලස්සන අත්දැකීමක් ගැනත් මම මේ වෙලාවේ ඔයාලට කියන්න කියලා හිතුවා. ඒක මට හරියට හිතට දැනෙන දෙයක්. ඔයාලා දන්නවා ඇති YouTube එකේ අපේ ඉන්න යාළුවෝ අපි YouTube එකට දැම්ම අසරණ අලි තාත්තා කියලා ලස්සන කතාවක්. අලියෙකුයි අලි පැටියෙකුයි එකතු වෙලා ඒ ගෙතුණු ලස්සන කතාවක්. ඉතින් මේ කතන්දරේ දාලා මාස 2ක්වත් යන්න ගියේ නෑ. මේකට ලක්ෂ 6ක් views ආවා. ගොඩාක් කමෙන්ට්ස් ආවා. අලි පැටියෙක් කටහඬ හරි ලස්සනයි කියලා කිව්වා. ඔය වගේ හරි ආදරණීය විදිහට හැමෝම මේ කතන්දරේ වැළඳගත්තා. අවසනාවන්ත විදිහට YouTube එකේ දැන් ගයිඩ්ලයින් අලුත් වෙලා තියෙනවා. ඒකට ගයිඩ්ලයින් වයිලේෂන් එකක් ආවා. ඒක අර මොනම කොටසේ තියෙනවා අලි අම්මට වෙඩි වැදිලා ලේන තැන. ඉන්නවා. ඉතින් ඔතන අපේ YouTube කරන කතන්දර හදන හැම යාළුවෙක්ටමත් මම කියනවා දැන් අලුත් වෙලා තියෙන ගයිඩ්ලයින් ගැන ඔයාලා අවධානයෙන් ඉන්න. නැත්නම් ඔයාලගේ මානසික අපරාධේ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ගයිඩ්ලයින් වයිලේෂන් එකකින් හින්දා YouTube එකෙන් අපේ ලක්ෂ 6ක් ගියපු කතන්දරේ රිමූව් කරා. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වුණා මේ කතන්දරේ මාස 2කට විතර පස්සේ ආපහු ඒ වැරද්ද නිවැරදි කරලා ඒ කොටස අයින් කරලා වෙනුවට අලුතින් කොටසක් එකතු කරලා ඒ වැරද්ද හදලා ආපහු අප්ලෝඩ් කරනවා. ඒක දැන් නම් දාලා මාසයක් සති 2ක් විතර වගේ. තාම එහෙම අරක තරන්න ලොකුවට views යන්නේ නැහැ. මොකද ඒක ඒ වෙනකොට දැනටමත් ලොකු පිරිසක් බලලා තියෙන්නේ නැති. ඒ වුණාට මේ කතන්දරේම හොය හිටපු අම්මෙක් ඉඳලා තියෙනවා. මෙයා මේකට හරි ලස්සන කමෙන්ට් එකක් දාලා තියෙනවා. මොකක්ද දන්නවද? ඒක දාලා තියෙනවා අනේ මම මේ කතන්දරේ මාස 2ක් තිස්සේ හොයනවා. මගේ චූටි බබා කෑම කන්නේ මේ කතන්දරේ බලලා විතරයි කියලා. ඔයා වගේ චූටි කෑම කන්න කැමති නැති හොරේ. ඉතින් මට මේක කමෙන්ට් එක දැක්කම හරියට ආසයි වුණා. ඒ පුංචි පැටියෝ උන්ගේ හිතවල තියෙන මොකක්ද කියන්නේ හරි ආදරණීය සිතුවිලි හින්දානේ හරි ලස්සන දේවල් වලට එයාලා හරි ඉක්මනට කැමති වෙනවනේ. ඉතින් මේ ඉන්නේ ඒ වගේම කෑම කන්න හොර ගිරියේ. ඩබින් කරන්න දක්ෂ වුණාට කෑම කන්න හරිම හොරයි. මෙයාටත් එක කතන්දර පෙන්නලා තමයි මම කෑම කවන්නේ. ඒ කවනකොට ආපු අදහසක් හින්දා තමයි මම මේ කාටුන් channel එක කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ අම්මා ඒ කමෙන්ට් එක දාලා තිබ්බ දැක්කම මට හරිය ආසයි හිතුණා. කියන්නේ මාස 2ක් කතන්දරයක්ම හොය හිටියක් කියන්නේ බබා වෙන මොකුත්ම බලලා කෑම කන්නේ නැහැ කියන්නේ. ඉතින් ඇත්තටම මගේ නිර්මාණය මොකක් හරි සාර්ථකත්වයක් ඇතිනේ කියලා මට හිතුණා. අන්න ඒ වගේ දකින්න කමෙන්ට් තව ලස්සන නිර්මාණ කරන්න මගේ හිතට ලොකු ශක්තියක් අරගෙන එනවා. ඒ වගේම ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බ චූටි අලිපටියගේ කටහඬ හරිය ලස්සනයි කියලා. ඉතින් මේ ශහීලි බබත් ඔයාලගේ කමෙන්ට්ස් කියවනවා.
ඒවට හાર્ට් රියැක්ට් කරනවා නේද පුතා? කරනවානේ? ඒකනේ. හાර්ට් රියැක්ට් කරනවා. මොනවද අම්මි දාලා තියෙන්නේ නැන්දලා කියලා අහනවා. ඉතින් එයාත් හරි සතුටුයි. ඔයාලා දාන කමෙන්ට්ස් හැම එකක්ම එයාත් බලනවා. මෙයාව ඩබින් කරන්න අල්ලගන්න හරිම අමාරුයි. අමාරුයිනේ. කම්මැලි හිතෙනවානේ. ඒක තමයි. ඉතින් ඒකට ආසාවෙන් අපි කරනවා නේද? ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි අපි ඔයාලට ලස්සන කතන්දර අරන් ඉන්නේ. දැන් ඉස්සරහට එන්න තියෙනවා අපේ ලස්සන කතන්දරයක්. අන්දරේගේ නොදුටු මාලිගාව. ඒක ළඟදිම අරන් එනවා. ගිය සතියේ මම පොරොන්දු වුණා මේ සතියේ සෙනසුරාදා කතන්දරය අනිවාර්යෙන් අරන් එනවා කියලා. ඉතින් ශාහිලේ බබාගේ වැඩ. ඉතින් ඒකට සමාවිල්ලන්නත් එක්ක මම හිතුවා ඔයාලා ඉස්සරහට ආවොත් හොඳයි කියන එක. එහෙනම් අපි යන්න නේද? අදට මෙච්චරයි. YouTube කරන නැන්දල මාමලාට කාටුන් channel එකක් කරන් යන හෝ FB page එකක් කරන් යන කාටුන් සම්බන්ධ අය මීට වඩා ඔයාලගේ channel ගැන සැලකිලිමත් වෙන්න මට මගේ වෙච්ච අත්දැකීමත් එක්ක දැන් ගයිඩ්ලයින් ගොඩාක් මේ වෙනස් වෙලා තියෙන්නේ. ඒ ගැන අප්ඩේට් එකේ ඉන්න නැත්නම් ඔයාලගේ මහන්සිය අපරාධ වෙන්න පුළුවන්. ඒකත් මතක් වෙනවා. එතකොට අපේ කතන්දර බලන්න ඉන්න නැන්දල මාමලට කියන්න තියෙන්නේ, චූටි නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ චූටක් ඉවසලා ඉන්නේ. මනට කතන්දරයක් දාන්න. හරිද? එහෙනම් අපි යන්න. බයි.